ඉතින් එහෙම කියලා රිස්ක් එකක් ගන්න එක නම් තේරුමක් නැහැ. අනිවා. අnder එලාම් එක පිළිච්ච ගම. අපි නැගිටින්න ඕනේ. බං ගහන්න ඕනේ එකට ටයිම්. ඉන්න නතින්නේ ගැහුවේ. අපි නැගිට්ටපු ගමන් කල්පනා කරන්න ඕනේ. ධනාත්මක සිතුවිල්ල. නෑ බං කවුද මේ එලාම් එක තියපු පොල් බූරුව කියලා. ඊට පස්සේ ඕනේ මොටිවේෂන් එක. Right. ඕනේ එකෙන් නැත්තම් ඊට වඩා ලොකු එකක්. අතේ වගේ. ඊට පස්සේ අපිට උදේ ලොකුම මිෂන් එක තමයි ටොයිලට් යන එක. වගේ බඩ වේලිච්ච දවසේ. ලොකුම ප්‍රශ්නේ තමයි දත්බුරුසු අතරින් අපේ බුරුසුව මොකක්ද කියලා හොයාගන්න එක. හා ඕකේ. උඟක් වෙලාවට මදින්නේ වෙන කාගේ හරි එකක්. right. දැන් ඔය දත්තුන හැමදාම මදින්න ඕනේ නෑ. එහෙමද? දත් පැත්තේ නෑ කියලා අපි ජීවිතේට තර්ජනයක් නෑනේ. හා. තර්ජනයක් තිබ්බොත් අනිත් පිළිතුරට තමයි. අනිවාර්යයෙන්. ඔයා දන්නවනේ මනුස්ස ශරීරයෙන් 65%ක්ම තියෙන්නේ වතුර. වතුර තමයි අපි ජීවත් කරන්නේ. නෑ. හැබැයි උදේට ටැප් එකේ මූණ හොදන්න ගියාම තමයි හිතෙන්නේ මනානම් ඊට හොඳයි. අනිවාර්යයෙන්. හොඳම දේ කියන්නේ අපේ රටේ නෑනේ ඔය වර්ණ ભેද වර්ණ. නියමයි. මිනිස්සු අපිව මනින්නේ අපේ හැමේ පාටින් නෙමෙයි. අපේ දත්. ඔයාගේ සමහර වැදගත් දේවල් මට මතක් වෙන්නේ. ටවල් එකේ පිට කපන එළිය දැනකොට. මොන වගේ දේවල්? තාම වැදගත් දේවල්. ෆ්ලෂ් කරාද වගේ දේවල්. ඊයෝ. ඔය ෆ්ලෂ් කරන එක නම් අනිවාර්යෙන් කරන්න. එහෙමද? නැත්තම් මැරෙනවා. කවුද? අපි යමු. එනකම්. නාකි මගේ ඌ